පළාත් නියෝජනය කරමින් දිස්ත්‍රික්ක නියෝජනය කරමින් පාසල් දරුවන්ට මේ ප්‍රදර්ශනයේදී අවස්ථාව හිමි වෙලා තිබෙනවා. ඒ අතර බොහොම විශේෂ නිර්මාණයක් කරපු දරුවෙක් අපට හමු වුණා. ඒ දරුවා ඉන්න ස්ථානෙට තමයි ආවේ. ඔබ ලේ දීලා තියෙනවද? ලේ අරගෙන තියෙනවද? මේ ලේ දෙන අවස්ථාවකදී හෝ ලේ ගන්න අවස්ථාවකදී මේ පිළිබඳ සැලකිලිමත් වුණාද? ඒ පිළිබඳව තමයි කතා කරන්නේ. මගේ නම අදිතුත්සර ඒකනායක. මම ඉගෙන ගන්නේ ධර්මරාජ විද්‍යාලයේ නුවර. මගේ වයස 13යි. මට 9 ශ්‍රේණිය ඉගෙනුම ලබන්නේ. මම මේ දැන් හදලා තියෙන්නේ මේ බ්ලඩ් ට්‍රාන්ස්ෆියුෂන්. ඒ කියන්නේ මේ ලේ දෙනවා. ඒ කියන්නේ පේෂන්ට් කෙනෙක්ට අපි ලේ දෙද්දි මේ ක්‍රියා කරන විදිහක් හදලා තියෙන්නේ. දැන් මම ආදර්ශයක් විදිහට අරන් තියෙන්නේ මේ තමයි දෙන කෙනාගේ බ්ලඩ් එක මේ තමයි මේ පේෂන්ට්ගේ අත. දැන් මෙයාගේ මේ දෙන කෙනාගේ බ්ලඩ් එක මෙයාගේ ඇඟට යනවා. මේ දෙන්නගේම ගෲප් එක එකයි. හැබැයි මොකක් හරි මේ දෙන කෙනාගේ බ්ලඩ් එකේ වෙනසක් තිබිලා මෙයාගේ වෙනසත් එක්ක මේ පේෂන්ට්ගේ ඇඟට ගියොත් මෙයාගේ ඇඟෙන් එක රිජෙක්ට් කරනවා. ඒ කියන්නේ මේ බ්ලඩ් එක මෙයාට නොගැලපෙනවා. ඒ නොගැලපුණු නිසා ඇඟෙන් රිජෙක්ට් කරද්දි රියැක්ෂන්ස් එනවා. ඒ කියන්නේ සැචුරේෂන් අඩු වෙනවා, ටෙම්පරේචර් වැඩි වෙනවා. එතකොට දැන් මගේ මේ උපකරණය හරියටම වෙන්නේ ටෙම්පරේචර් එක 34 වැඩි වුණ ගමන් මේකේ මේ බ්ලඩ් ලයින් එක නතර වෙනවා. මගේ මේකේ අනාගත බලාපොරොත්තුවක් විදිහට දැන් මෙයාගේ මේ රියැක්ෂන් එක එන්න තව ඇඟට බ්ලඩ් යන්න ඕනේ. එතකොට මේ බ්ලඩ් ගියපු ටිකක් නැති කරන්න මේ ඊළඟට නෝමල් සේලයින් ගන්නවා. ඒ කියන්නේ මේක නැවතුණු ගමන්ම නෝමල් සේලයින් යනවා. ඊට පස්සේ නෝමල් සේලයින් එකේ තුන් නැත්තම් මේ පිරිටන් වගේ දෙයක් යනවා. මේ අපේ රටේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවෙක්ගේ නිර්මාණයක්. මේ වගේ නිර්මාණ 100 ගණනක් මේ ප්‍රදර්ශනයේදී ඔබට දැක ගන්න පුළුවන්. තව හෝරා කිහිපයයි තිබෙන්නේ. එන්න බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාවු පරිශ්‍රයට මේ සියල්ලම දැක බලා ගන්න.